අයිබෝවන් ඉතින් මං ඔයාලට අද කියලා දෙන්න යන්නේ ඔබේ ජීවිතයට ගොඩක්ම වටිනා දෙයක්. ඒකට හේතුවක් වෙලා තියෙන්නේ අපේ රටේ බොහෝ දෙනාට සමහර වෙලාවට රෝගී තත්ත්වයක් ඇති වෙනකොට ගොඩක් අයට අවබෝධයක් නැති වෙලා තියෙනවා මේ රෝගී තත්ත්වයට අපි කුමන වෛද්‍ය ප්‍රතිකාර වලටද යන්න ඕනේ කියන එක. ඉතින් මේ සම්බන්ධව ඔබට අවබෝධයක් නැතිකම නිසා ඔබේ ජීවිතයට ගැටලු මතුවෙන්න පුළුවන්. එකක් තමයි ඔබගේ කාලය, මුදල්, ඒ වගේම තමයි ඔබගේ තියෙන රෝගී තත්ත්වය වැරදි ප්‍රතිකාර වලට ගියොත් උග්‍ර වෙන්න පුළුවන්. ඉතින් ජීවිතේ මරණයෙන් තමත් කෙලවර වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මම ඔයාලට ටිකෙන් ටික කියලා දෙන්න යන්නේ ඔබට මේ වගේ රෝගී තත්ත්වයකදී ඔබ යන්න ඕනේ කුමන වෛද්‍ය ප්‍රතිකාර වලටද කියලා. එහෙනම් අපි බලමු. පාසල් යන දරුවන්ගේ ඉඳලා ඒ වගේම තරුණ තරුණියන්ගේ වැඩිහිටියන්ගේ ඉස්සරට වඩා අපිට වෙනසක් තියෙනවා. ඒකට හේතුව තමයි ඉස්සර නම් අවුරුදු 35 40ත් පැනනයින් පස්සේ තමයි හිසකෙස් සුදු වෙන්න පටන් ගන්න. හැබැයි දැන් ඊට වඩා වෙනස් වෙලා තියෙන පාසල් යන දරුවන්ගේ ඉඳලා හිසකෙස් ඉදෙන්න පටන් අරගෙන තියෙනවා. ඒ වගේම තමයි කොණ්ඩේ යෑම. අපේ කොණ්ඩේ යන්න පටන් ගන්නවා. එතකොට ඒක අපේ මනසට මාරු විදියට පීඩනයක්. ගොඩක් අය ස්ට්‍රෙස් වෙනවා. ඒක ගැන කල්පනා කරලා සමහරට අසනීප වෙන්න පුළුවන්. අපේ මොකද අපේ හිස කෙස් කියන්නේ අපි ගොඩක් ආස කරන දෙයක්. අපි කොණ්ඩෙන් අපි හරි ලස්සනයි. ගොඩක් කාන්තාවෙම හරි ආදරේ එයා එකට. හැබැයි ඒක අඩු වුණායින් පස්සේ ඒක හරි ගොඩක් අපිට ලැජ්ජා වෙන්න වෙනවා. අපේ හිතට ගොඩක් දේවල් දැනෙනවා. කොණ්ඩේ අඩු වුණාම. ඉතින් හරි කැමති අපේ කොණ්ඩේ උනත් ලස්සනට තියාගන්න. ඉතින් සමහර වෙලාවට අපි එක කියන ගොඩ වෙදකම් කියලා කරනවා. එක දේවල් කරනවා. නමුත් සමහරට අපිට හිතනවට වඩා ඒක අපේ හිසකෙස් යෑම අඩු වෙන්න පුළුවන්. තවත් අපේ කොණ්ඩේ අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් අපි දන්නේ අපේ ශරීරය ඇතුලේ මොකක් හරි රෝගී තත්ත්වයක් හින්දාද අපිට මෙහෙම දෙයක් වෙන්නේ කියන එක. ඒ වගේම තමයි අපේ නියපොතු. අපේ නියපොතු අපි හරි කැමති ලස්සනට තියාගන්න. මොකද අත් කකුල් කියන්නේ ඒකම නියපොතු කැපී පේනවා. නියපොතු වලින් තමයි හරි ලස්සන. ඉතින් නියපොතු අව පැහැ ගන්න. එතකොට එක විදියට පාට වෙනස් වෙන්න ගන්නවා. සමහරට අපි වැරදි ආලේපන නිසා අපේ නියපොතු ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ වගේ තමයි කෙමිකල් ජාති අල්ලපුවම ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් හැබැයි මේ හැම දෙයක් එකම ඔබට අවබෝධයක් තියෙනවද අපි මේ සම්බන්ධව යන්න ඕනේ මොන වෛද්‍යවරයෙකු ගාවටද කියන එක. ඒක ගොඩක් අයට ගැටලුවක් වෙලා තියෙනවා. මොකද හිස කෙස් කියන්නේ නියපොතු කියන්නේ අපි මේවට යන්න ඕනේ කොතනටද? ඔව් මම ඔයාලට කියන්නම්. අපි හිස කෙස් වල තියෙන ප්‍රශ්න වලටත් නියපොතු වල තියෙන ප්‍රශ්න වලටත් ඔබ යා යුතු තැන තමයි අපි දැනගන්න ඕන දෙයක්. ඒ වෛද්‍ය ප්‍රතිකාර ගන්න ඕනේ. මම ස්පෙෂලිස්ට් එක කියන්නම් ඔයාලට. ඩෙර්මටොලොජිස්ට්. ඒ කියන්නේ ස්කින් ස්පෙෂලිස්ට්. සමහර වෙලාවට ඔළුවට ඩවුට් එකක් එන්න පුළුවන්. ඇයි අපි ස්කින් එක සම්බන්ධ මේ වලට යන්නේ කියලා. නෑ. අපි යන්න ඕනේ ස්කින් ස්පෙෂලිස්ට් කෙනෙක් ගාවට. ඉතින් ඒ වෛද්‍ය ප්‍රතිකාර හරියට අනුගමනය කරලා ඔබගේ ඔය ලස්සනට තියාගෙන ඉන්න hair එක නියපොතු ඒක ලස්සන කරගන්න නම් ඉතින් වැරදි ප්‍රතිකාර වලට යනවට වඩා Taman දැනුවත් වෙලා අවබෝධයක් එක්ක මේ වෛද්‍ය ප්‍රතිකාර වලට යන්න කියලා මං ඉල්ලනවා. සේෆ්වේ හෝම් කෑන් හොස්පිටල් කෙයා ආයතනයෙන් ඉදිරිපත් කිරීමක්.